අදත් අපි යනවා කෆේ නැෂනල් පාක් එකේ. මෙතන අපේ විශාල බාබොබ් ගස් ටික පව් කරගෙන මුම්බා රෝඩ් එකේ තව මේ වගේ කිලෝමීටර් 200ක් 300ක් යන්න ඕනේ. මේ ලොජ් එකේ නම රේන් ට්‍රී. ඉතින් මේකේ තමයි මම මේ දවස් තුන නවතන් ගන්නෙ. ආයිබෝවන් අදත් අපි එළින කෆේ නැෂනල් පාක් එකට අද ඇවිල්ලා ඉන්නේ වෙනත් පැත්තකට අපි වෙන්ද යන පැත්ත නෙමෙයි වෙනත් තැනක් මේ ඉතින් මේ ලොජ් එකට යන්න බෑ මෙතන ඉඳලා පාර සවුත්ුයි මේ කාලේ වැස්ස කාලේ ඉඳලා මේ ඔක්කොම මේ පාරවල් යට වෙලා තියෙන්නේ 4x4 එකටවත් යන්න බෑ ඉතින් මේ මම වාහනේ මෙතන පාක් කරලා ඒගොල්ලන්ට කෝල් එකක් දුන්නා ඒගොල්ලෝ එනවා මාව පික් කරන්න බූට්ටුවෙන් තමයි යන්න ඕන ලොජ් එකට මෙතන තමයි වාහන ඔක්කොම පාක් කරන්නේ ඉතින් ගාඩ්ලා කවුරුත් නැහැ මෙතන වාහනේ පාක් කරාම කවුරුත් එන්නේ අතපත ගන්න මේ පැත්තේ ඉතින් මිනිස්සු නැහැ කවුරුත් සත්තු විතරයි ඉන්නේ දැන් මම ඉන්නේ කෆේ නැෂනල් පාකේ ගේම් මැනේජ්මන්ට් ඒරියා එකේ ගඟෙන් එහා පැත්තේ තමයි තියෙන ගේම් පාක් එක ඔයාලට පේනවා ගඟ එහා පැත්තේ සාමාන්‍යයෙන් මම මේ පැත්තට තමයි වෙනදාට යන්නේ මෙදාපාර මම මේ පැත්තට ආවා මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ මේ ෆ්ලඩ් ප්ලේන්ස් ඉතින් ගඟ උතුරලා ගියාම මේ ඔක්කොම පිරලා ඉතිරලා යනවා වගුරු බිම් වගේ තමයි තියෙන්නේ ඉතින් ජනගහනයේ සත්තු බැලුවොත් වෙනසක් නැහැ ඉතින් දෙපැත්තෙම සත්තු ඉන්නවා ඒක සතර අදාළ නැහැ කොයිද GMAද ගේම් පාක්ද කියලා සත්තු ඉන්න හැමතැනම අනිත් විශේෂත්වය තමයි මේ පැත්තේ තමයි දඩයන් කරන්නේ ගේම් පාකේ දඩයන් කරන්න තහනම් මේ පැත්තේ පර්මිට් එකක් තියෙනවා නම් මේ දඩයන් කරන්න පුළුවන්. දැන් බෝට්ටුව ඇවිල්ලා තිනවා ගෙනියන්න. ඉතින් දැන් මේ කට්ටිය බඩු ටික පැක් කරනවා වාහනේ ඉඳලා බෝට්ටුවට ලොජ් එකට ගෙනියන්න. මේ ලොජ් එකට යනවා. We are going to a lodge now. Came to pick me up. We are going. මෙයාට බෝට්ටු එලවන්නේ. මෙයාගේ නම ග්‍රේස්වෙල්. ඉතින් මෙයා ඉතින් මාත් එක්ක ඉන්න දවස් තුනම යන වෙනවා ඔක්කොම ට්‍රාන්ස්පෝර්ට් කරන්න මෙයා තමයි මාත් එක්ක. මේක තමයි අපේ ලොජ් එක. දැන් මේ කට්ටිය බඩු අදිනවා මගේ බඩු ටික. අද කවුරුත් නැහැ මම විතරයි ලොජ් එකේ ඉන්නේ. රාතල් එකේ ඉන්න පුළුවන් ඉතින් කවුරුත් නැහැ. මේ බාර් එක. මේ පූල් එක. ඒක ලොජ් එක මේ කාමර තියෙන මේකේ. මේක තමයි කාමරේ. ඉතින් මේ කොම පාසුකම් මේකේ තියෙනවා. ඉතින් එළ වෙලා අතල් එකේ ඉන්න තමයි තියෙන්නේ.
මේක ගෙයක්. ඉතින් කාමර 4ක් තියෙනවා. එකම මේක තමයි සිටින් රූම් එක. තියෙන්නේ ඩයිනින් එක. මේ ඉන්නේ අපේ කුක්. ඉනිය තමයි අපිට කෑම උයන්නේ. කිචන් එකට අදාළ ඔක්කොම දේවල් තියෙනවා. ගෑස් කුකර් එක, ෆ්‍රීසර්ස්, ෆ්‍රිජස් ඔක්කොම තියෙනවා. ඉතින් මේ හොඳයි නිවාඩු ගත කරන්න. ඉතින් මේ කුස්සියෙන් එළියට බෑපුවම තියෙන කැලේ. මේක තමයි කෆේ ප්ලේස්. මේකේ ඉන්නවා ඉතින් සත්තු හරියට. බලමු අපිට හම්බ වෙයිද කියලා මොනවා. අපි මේ හවුස් බොට් රයිඩ් එකක් යනවා. බොට් රයිඩ් එකේ ගේම් සෆාරියක් යනවා. මේ ඉතින් වාහනට යන්න බොට්ටු යන්න ඕනේ. පාරක් නැති නිසා පාරේ යන්න බෑ. ඉතින් අපි යමු. ඊට බලමු මොනවද අපේ. Oh, okay. So you are going to the Mumbai Road or you are just remaining here? Sorry? You are going to Mumbai Road? With the car. No, I will just stop at our signpost there. Oh. Yes. So you are also coming in your car? Yeah, I'm going with this island. අපිට හම්බ වෙනවා zebra පැටි. මේ සාමාන්‍ය zebra තියෙන්නේ රංචු පිටි. Yes. කොහොමද එයාගේ රංචුවෙන් අතරමං වෙලා තියෙනවා. So chasing them, they started, eh? yes. You got lost? Can I help you? Come here. Where are you going? Huh? Zebra? Come here. Zebra. Oi. මේ පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා මෙතන ඉස්සරහා අලි ඉන්නවා. ඉතින් මේ කට්ටිය යනකම් ඉන්න ඕනේ. ඉතින් මේ පොඩි සීන් එකක් තියෙනවා වටේම අපේ අලි ඉන්නවා පේන්නේ නැහැ කැමරාවට. දැන් අපිට ඉස්සරහට යන්නත් බෑ පස්සට යන්නත් බෑ මුකුත් කරන්න බෑ. අලි බොහොම ළඟ ළඟ ඉන්නේ අපේ වාහනේ ළඟ. මේ ඉතින් මේ අලි ටික යනකම් ඉන්න ඕනේ. මේ ඉතින් කලබල වෙලා මුකුත් කරන්න බෑ. අලි යනකම් අපි ඉන්නවා මෙතනට වෙලා. Switched off the car and stopped. Because they were all over. ඈබෝ වෙලා ඉතින් මේ අපේ කුක් හදලා දුන්න පෙපර් ස්ටේක් එකක් කාලා ඉතින් ගිනි මැලයක් ගාගෙන පොඩි ඩ්‍රින්ක් එකක් දානවා. ඝන අන්ධකාරය වටපිට මුකුත් පේන්නේ නැහැ. ඉතින් රෑ මෙහෙම තමයි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි. දෙවෙනි දවසේ උදේ අපි යනවා ගේම් රයිඩ් එකක්. ඉතින් as usual මේ බෝට් යන්න ඕනේ වාහනේ තියෙන තැනට ගිහලා බලමු. උදේ පාන්දර බොහොම ලස්සනයි ගඟ. බලනවාද මේ සන් රයිස් එක මේත් වයින් ඩොග් එකේ තියෙන කළු කරලා ඒත් බොහොම ලස්සනයි. උදේ පාන්දර ඉර නැගගෙන බෝට් එකේ ඉඳලා ගොඩට ආව ගමන් අපිට හම්බ වෙනවා ලෙපර්ඩ් කෙනෙක්. මෙතන ලෙපර්ඩ්ස් දෙන්නෙක් ඉන්නවා. මේ මේටිං පෙයාර් එකක්. but female පොඩ්ඩ අස්සක ඉන්නේ පේන්නේ නැහැ. යන්තම් කැමරාවට අහු වෙන්නේ නැහැ. but අපිට පේනවා. It's amazing. Big one.
interesting. මේ කිඹුරත් උදේ පාන්දර යන බ්‍රෙක්ෆාස්ට් හොයාගෙන කොහේ යනවද මන් දන්නේ. එයා ලොකු ගමනක් යනවා වගේ. සාමාන්‍යයෙන් මේ කිඹුලෝ උදේ පාන්දර එච්චර ඇක්ටිව් නෑ. බට් මෙයා උදේ පාන්දරම යනවා කෑම හොයාගෙන. තව ටිකක් ගිහිල්ලා මේන් රෝඩ් එකට ආවම අපිට හම්බෙනවා මේ වයිල්ඩ් ඩොග්ස් හදින්න. වයිල්ඩ් ඩොග්ස් කියන්නේ කැලෑබන්. මේගොල්ලෝ හරිම රෙයා. අමාරුයි හොය බලන්න හම්බෙන්නේ නෑ. අපි ඉතින් ලක් එකට මේගොල්ලෝ හිටියා අපද පාරෙම. මේගොල්ලෝ හරිම ඇක්ටිව්. උදේ පාන්දර මේ හොයාගෙන යනවා දඩයමක්. මේගොල්ලෝ මේ හර්ඩ් එක මම හිතන්නේ 10ක් 15ක් ඉන්නවා. මේගොල්ලෝ මේ 2 2 3 3 වගේ වෙන් වෙලා මේ දඩයන් හොයනවා. මේගොල්ලෝ තමයි ඇෆ්‍රිකාවල වැඩියම සක්සස් රේට් එකක් තියෙන හන්ටර්ස්ලා. සාමාන්‍ය මේගොල්ලන්ගේ සක්සස් රේට් එක 80% විතර එනවා හන්ට් එක. ලයන්ස් ලගේ සාමාන්‍යයෙන් 30% විතර තියෙන්නේ. ලෙපර්ඩ්ස් ලගේත් 40% වගේ තියෙන්නේ. මේගොල්ලෝ තමයි සක්සස්ෆුල්ම හන්ටර්ස්ලා ඇෆ්‍රිකාවල ඉන්නේ. පේනවාද එක්කෙනෙකුගේ කකුල වෙන් වෙලා තියෙන්නේ. ඒත් එයා අතාරින්නේ එයා දුවනවා. සත් මේ දඩයමක් හොයාගෙන. මේ ඉන්නේ අලියා හැමදාම අපේ ලොජ් එකට එන කෙනෙක්. මේ ලොජ් එකේ රෙසිඩන්ට් එලිෆන්ට් කිව්වොත් වරදක් නැහැ. හැමදාම වගේ ඇවිල්ලා මේ ගොඩක් කාලේ ගත කරලා යනවා. මිනිස්සු දැක්කට එච්චර කලබල වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පුරුදුයි. ඒ වුණාට ඉතින් මේ සතා කැලෑ සතෙකින්ද අපි ළඟට යන්නේ නැහැ. ටිකක් දුරකින් ඉඳලා බලනවා. එයාත් මේ උදේ බ්‍රෙක්ෆාස්ට් එකට තමයි මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. මෙයා ඉතින් හැමදාම වගේ මේ ලොජ් එකට ඇවිල්ලා ලොජ් එකේ තියෙන තනකොළ ගස් ಜಾති ආරම්භය කාලා දාල් වෙලා යනවා. සමහරවිට මෙයා යාළුවොත් එක්කත් එනවා. අද යාළුවෝ නෑ මෙයා තනියම ඇවිල්ලා ඉන්නේ. අලියෙකුට දවසට කිලෝ 200ක් විතර කෑම ඕනේ. ඉතින් මෙයා දවසේ වැඩි කාලයක් ගත කරන්නේ මේ ඔය කෑම සඳහා. සාමාන්‍යයෙන් පැය 18ක් විතර මෙයා 18ක් 20ක් වගේ කාලයක් දවසට ගත කරනවා කෑම කන්න. මොකද මගේ ඩයිජෙස්ටිව් සිස්ටම් එක ඉච්චර මේ හොඳ නෑ. මේ ගොඩක් ඒවා හරියට ජීර්ණය වෙන්නේ නෑ මෙයාගේ. ඉතින් හැමතිස්සෙම මෙයා කන්න ඕනේ යාගේ ශක්තිය රඳවා ගන්න. දැන් වෙලාව 11ට විතර ඇති. මේ තාම කැරක් කැරක ඉන්නවා. ඉතින් මත් මේ බීරයක් ගන්න ගමන් මෙයාගේ ක්‍රියාකලාපය දිහා බලාගෙන ඉන්නවා. මෙතන තමයි ගේම් පාක් එකට ඇතුල් වෙන්නේ. මේ ගේට්ටුව ඇතුල් වෙන ගේට්ටුව. ඉතින් අපි පොඩ්ඩක් දුර ගිහලා ගේම් පාක් එක ඇතුලේ මෙතන නැවතුණා. පොඩි තේප් එකක් ගෙන් බීලා පොඩි විවේකයක් ගන්න. එතන මම හැමතිස්සෙම නවතිනවා. මෙතන බොහොම ලස්සනයි. පොඩ්ඩක් නැවතිලා තේ එකක් ගෙන් බීලා නැත්නම් බියරයක් ගෙන් ගාලා තමයි යන්නේ. අද තුන්වෙනි දවසේ ඉතින් මම මෙතනින් චෙක් අවුට් වෙනවා. මේ තුන තමයි මම බලාගත්තේ හොඳට. කුක්, කිංස්ටන්, මගේ බෝට්ටුවේ ලැබුවේ ග්‍රේස්වල් and guide හිටියේ පැට්‍රික්. so we going to bye කියලා මෙතනින් යනවා. බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ නරඹුවාට. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.